Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් කාලයකට පස්සේ ඔන්න අලුත් vlog එකක් අරගෙන මම ඔයාලා බලන්න ආවා. vlog එක start කරද්දිම ටිකක් වෙනස් විදිහකට තමයි පටන් ගන්න උනේ. මොකද මේක මගේ birthday vlog එක. හරි මේ මාර්තු 24 වෙනිදා. ඒ කියන්නේ හරියටම මගේ බර්ත්ඩේ එකට කලින් දවසේ. මේක මාරම අන්එක්ස්පෙක්ටඩ් සර්ප්‍රයිස් එකක්. ඇත්තටම මම හිතුවේ නෑ මට බර්ත්ඩේ එකට කලින් දවසේ මේ වගේ සර්ප්‍රයිස් එකක් හම්බෙයි කියලා. මොකද අපේ ගෙදර අයට හරියට බිසි මේ දවස් ටික. ඉතින් මම මේ පාර මගේ බර්ත්ඩේ එක වැඩිය හිතන්නෙම නැතුව ඉන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් එහෙම ඉන්න වෙලාවක මම හිතුවත් නැති විදිහට මගේ පවුලේ අය මාව සර්ප්‍රයිස් කරන්න පුදුම විදිහට මහන්සි වෙලා තිබ්බා. අන්එක්ස්පෙක්ටඩ් විදිහට හිතුවේවත් නැති වෙලාවක I got a midnight surprise. ඇත්තටම මම මාරම ග්‍රේට්ෆුල් වෙනවා මගේ පවුලේ අය ගැන. මාරම ලකි මේ වගේ පවුලක් ලබන්න. මොකද ඔයාලා දන්නවා අපිට මෙහෙම සර්ප්‍රයිස් සම්පුණාට අපි බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරාට අපිව මිනිස්සු සෙලිබ්‍රේට් කරාට තමන්ගේ බර්ත්ඩේ එක තියා තමන්ගේ වයසක්වත් නොදන්න පුංචි ළමයි ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ අතරින් මේ වගේ පවුලක් හම්බෙලා මේ විදිහට මාව සෙලිබ්‍රේට් කරන මිනිස්සු හම්බෙන්න මම පුදුම වාසනාවන්තයි. ඉතින් මට එක කියන්න හිතුණා මේ වෙලාවේ ඔයාලත් එක්ක. හරි එහෙනම් vlog එකට යමු. ඉතින් මේ තියෙන්නේ මගේ පවුලේ අයගෙන් මට හම්බෙච්ච තෑගි ටික. මෙතන ඔක්කොම වගේ තියෙන්නේ එයාලගෙන් හම්බෙච්ච gift තමයි මේ මල් එක. මේක මාරම ලස්සනයි. මම හරිම ආසයි මල් වලට. කොහොමද ගෑනු ළමයි මල් වලට ආසයිනේ. ඉතින් මගේ පවුලේ අය මාරම විදියට මහන්සිලා තිබ්බා මාව සර්ප්‍රයිස් කරන්න. මම දන්නවා මේක ඔයාලා බලනවා කියලා. ඇත්තටම මට මාරම සතුටුයි. ඒ වගේම මම ඔයාලට ගොඩක් ආදරෙයි. හරි අපි බලමු ඊළඟට vlog එකේ මොකද වෙන්නේ කියලා. कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया 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 पागल करे तेरी हर अदा आजा पास मेरे लिखे सो कहानियाँ तू जो साथ मेरे. good morning and happy birthday to me. දැන් වෙනකොට මට අවුරුදු 18ක් සම්පූර්ණයි. මේ තියෙන්නේ මාර්තු 25 වෙනිදා. ඒ කියන්නේ හරියටම මගේ බර්ත්ඩේ එක දවස. මේ මට ඊයේ හම්බෙච්ච මල් එක. ඉතින් ඒකත් එක්කත් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඔයාලට vlog එකට දාන්න. හරි. මම මේ ලෑස්ති වෙන්නේ කොහේ යන්නද දන්නවද? අද මගේ බර්ත්ඩේ එකනේ. ඉතින් මගේ හොඳම යාළුවයි මමයි දවස් ගානකට කලින් කතා කරගෙන හිටියා. ඩේ අවුට් එකක් ප්ලෑන් කරා. අපි දෙන්න විතරක් එළියට ගිහිල්ලා පොඩ්ඩක් chill එකේ ඉඳලා chat එකක් දාලා වීඩියෝස් ටිකක් අරගෙන ෆොටෝස් ටිකක් අරගෙන මගේ බර්ත්ඩේ එක නිසා ඒක සෙලිබ්‍රේට් කරලා එයාට උදේ ක්ලාස් එකක් කියලා කිව්වා. එයා කිව්වා ඒ ක්ලාස් එක ඉවරච්ච ගමන් එයා එනවා ඔයා එතෙන්ට ඇවිල්ලා ඉන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ ටට්ටක් ගාලා ලෑස්ති වෙන්නේ එයාව හම්බෙන්න යන්න. හරි අපි බලමු අද දවසේ ඉතුරු ටිකට මොකද වෙන්නේ කියලා. තාමයේ සඳ නොබිඳී ළඟ පාත හිඳ තනි රකිමි තුන් යාමයේ නිදි වරමි නුඹ හා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. ඉතින් අපි දෙන්න දැන් යන්නේ අපේ ඩේ අවුට් එක පටන් ගන්න.
හිතාගන්න බෑ නේද මොකද උනේ කියලා. හරි මම කියන්නම්කෝ. මගේ යාළුවෝ ටික මම වෙනුවෙන්ම සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඇත්තටම මම හිතුවේ නෑ මේ වගේ දෙයක් මෙයාලා කරයි කියලා. මොකද මේ ටිකේ මේ දවස් වෙනකොට හැමෝම වගේ බිසි වෙලා හිටියා. ඔනේ මෙතන ඔස්සනයි. මෙයා ඒක තමා මට එන්න දෙන්න නැතුව අතන නවත්තගෙන හිටියේ. මම තමා මෙතන ඉන්න වයසින් පොඩිම කෙනා. ඉතින් මෙයාලා මට මාරම ආදරේ. අපි අතර තියෙන බොන්ඩ් එක මාරයි. ඒ බැඳීම මම දන්නේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටුයි. මට හිටපු යාළුවන්ගේ විදිහත් එක්ක මට මේ වගේ යාළුවෝ ටිකක් හම්බුන එක ගැන මට ගොඩක් සතුටුයි. ඒක කොහොමද බංගේ රැප් කරලා තියෙන්නේ? මං කියවනේ මේ දවස් ටිකේ ගොඩාක් බිසි හැමෝම වගේ. ඉතින් ඒ වැඩත් එක්ක තමයි මෙයාලා මේක ප්ලෑන් කරලා තිබ්බේ. මට ඒ නිසා ගොඩක්ම සතුටුයි යන්නේ. බ්ලොග් එක එඩිට් කරද්දිත් මට මාරම සතුටුයි මේ යාළුවෝ ටිකක් මට හම්බෙච්ච එක ගැන. ඇත්තටම මේ බර්ත්ඩේ එක මම කවදාවත් මට මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති බර්ත්ඩේ එකක්. මොකද මට අවුරුදු 18ක් වුණා. මම හිතුවේවත් නැති විදිහට හරිම අන්එක්ස්පෙක්ටඩ් දේවල් වුණා. පුදුම විදිහට මං සර්ප්‍රයිස් මගේ වටේ ඉන්න මිනිස්සු සෙලිබ්‍රේට් කරා. ඉතින් ඒවත් එක්ක මට මාරම සතුටුයි. ඇත්තටම මේ අවුරුද්ද මගේ බර්ත්ඩේ එකත් එක්ක මේ විදිහට පටන් ගත්ත එකට මට ගොඩක් සතුටුයි. වීඩියෝ කරන්න ඕන ඔයාවද වීඩියෝ කරන්නේ? නෑ දැන් මං හිතන තවද පස්සට යනවා. ඒකට පොඩි විරෝධයක් ඕක පස්සේ බලන්න. මිනිසුන්ගේව බලලා. ඒක කවුද? ඒක ඒක කියුට්. බොරුනේ. වයස 80 ගේ වගේ. අනේ. මේ මෙයා ලස්සනයි. කවුද ඒ අදහස් දුන්නේ? ඔයාද? ඔයාලට කියන්න බැරි වුණානේ. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ කේක් එක. ඔයාලට පේනවද? ඉකිනි රපුන්සල් කෙනෙක්. ඇත්තටම මෙයාලා මේක මේ තීම් එකට හදන්න රීසන් එක තමයි මම ගොඩාක් කැමති රපුන්සල්ට. හරිද? එයාලා ඒක දන්නවා. ඉතින් එයාලා ඔය රපුන්සල්ගෙන් මාව පෙන්නන්න තමයි ගොඩක් try කරලා තිබ්බේ. වරුනේ ගොඩක් මට ඒකට ඇත්තටම මාර විදියට සතුටුයි. इति एक मत और थे कि शेयर कर गया नोट मेरा कोई ना होके भी कुछ लगे तू मेरा कोई ना होके भी कुछ लगे किया रे जो भी तूने कैसे किया रे जिया को मेरे भाग ऐसे लिया रे समझ के भी ना समझ में सकूं सवेरों का मेरे तू सूरज लगे तू मेरा कोई ना होके भी कुछ लगे अपना बना ले पिया अपना बना ले पिया अपना बना ले मुझे अपना बना ले पिया अपना बना ले पिया अपना बना ले पिया अपना बना ले मुझे अपना बना ले पिया
या कोई ना होके भी कुछ लगे अपना बना ले पिया Stay tuned with me and thank you for watching me. Bye. මේ ඔයා මං හින්දා ආයි මගේ රත්තරන් යාළුවනේ මාසයකට පස්සේ මේ ඇවිල්ලා මම බර්ත්ඩේ පාටි කරේ. ඒ මං කළු පාටයි මේ